සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාට. ෆෝන් ඉතින් වෙනද වගේ මොදත් අරගෙන ආයේ මැද පෙරදිග රට කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරිට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරෝම වෙනද වගේ මත් දවසේ කරන කින සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ගුඩ් මෝර්නිං ඕල සියලු දෙනාට. ඉතින් අද 2026 පළවෙනි මාසේ 5 වෙනිදා. ඉතින් අපි වැඩි විස්තර වුණ කතා කරමු බලමු. මැද පෙරදිග රටක ඉඳලා ලංකාවට මුදල් යනවා. ඔයාගේ මුදලට කොයි වටිනාකමක් ලැබෙනවද කියලා. ඉස්සරෝම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම රුපියල් 373. ඒ වගේම විකුණුපිල රුපියල් 313.27. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 310.46. ඉතින් ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 819.53. ඒ වගේම මල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 84.73. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 82.77. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 437.89. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 804යි. ඒ වගේම සමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 84.97යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙන රුපියල් 1010.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ රුපියල් 1011.40යි. ඒ වගේම UAE අල්මුල් අල්නාන්දා BC වලත් රුපියල් 965 රුපියල් 1011 අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යුරෝ එකක් වෙනවා රුපියල් 363.16ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 241.6යි. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 207.31යි. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් රුපියල් 76.38යි. ඒ වගේම ඊශ්‍රායල් සේගර් එකක් රුපියල් 97.43යි. ඉතින් අප බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යන්න අද අරගෙන ආයි මැද පෙරදිග රට කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා මේ වගේ වටින වීඩියෝ දිගට බලන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ තවත් ඉරියන් ගමනක නැත්නම් වලට සුබ දවසක් ජය වේවා.